ගුරුකුල ආයතනය කියලා කියන්නේ පුතේ මේක පිහිටා තිබෙන්නෙම පත්තිනි මෑණියන්ගේ අඩවිය. ආගෙන මම ඔය ළමයිට කියලා තියෙනවා පත්තිනි කිව්ව ගමන් කොහොමද මතක් වෙන්න ඕන? ඔය කියන්නේ පත්තිනි කියවුවම කොහොමද මතක් වෙන්න ඕන? අන්න හරි. පළවෙනි ගජබාහු රජතුමා අයියේ. පළවෙනි ගජබාහු රජතුමා තමයි පත්තිනි දේවාලයක් විවෘත කරන්න ඉන්දියාවේ චේර දේශවල ගියේ. ඒක මතකද? අයියෝ මතක තියන්න ඕන. ඒව පොඩ්ඩක් ඔළුවේ තියාගත්තට පස්සේ මම ඔය ළමයිට කියලා තියෙනවා 20 වතාවක් චීනයට කවුද මතක් වෙන්න ඕන? ආච්චි. මොන ආච්චි මතක් වෙන්න ඕන? උදා 20 වතාවක් චීනට ගිහුවා කවුද මතක් වෙන්න ඕන? 6 වන අග්ගබෝධි රජතුමා. කියන්නේ 6 වන අග්ගබෝධි රජතුමා තමයි 20 වතාවක් චීනයට. පත්තිනි කිව්වොත් පළවෙනි ගජබාහු. එච්චරමයි පාඩම් කරන්නේ. ඔයාලා පාඩම් ඒ උපක්‍රමයේ භාවිතර මං කිව්වට. රයිට්. ඒ නිසා මතක තියාගන්න ඕන ඔබ අනිවාර්යයෙන්ම ගෙදර අම්මා කෑ ගහනකොට පාඩම් කරන්න කියලා වෙන මොකුත් කරන්න එපා. මෙන්න කරන දේ. 20 වතාවක් චීනයට 6 වන අග්ගබෝධි. අම්මේ මගේ පාඩම් ගන්න 20 වතාවක් චීනයට 6 වන අග්ගබෝධි.